කසුන් අපි ඇතුළටම යන්න ඕනේද? බලපන් මේ ගේ දිහා. හරියට කවුරු හරි අපි දිහා බලාගෙන ඉන්නා වගේ දැනෙන්නේ නැද්ද? අපි ඇතුළට යන්නම ඕන මචං. වෙන කරන්න දෙයක් නැහැ. බය වෙන්න එපා. නැතු හිටපන් සජිත්. මේක නිකන් පරණ ගයක් විතරයි. ඔය ගමේ මිනිස්සු කියන කතා ඔක්කොම බොරු. ඒක එහෙම නෙමෙයි කසුන්. පොඩ්ඩක් හිටපන්. උඹට ඇහුණද ඒ සද්දේ? උඩ තට්ටුවේ මොකක් හරි ඇදිලා යන සද්දයක් ආවා. ඒක ආයෙත් ආවා. ඒත් කසුන් අර බලපන්. දූවිලි පිරලා තියෙන මේ බිම දිගේ අලුත් අඩිපාරවල් තියෙනවා. ඒ අඩිපාරවල් ඉවර වෙන්නේ අර වහලා තියෙන දොර ගාවින්. ඒක වෙන්න බෑ. මේ ගෙදර අවුරුදු 20කින් කවුරුත් පදිංචි වෙලා හිටියේ නැහැ. සජිත්. ඒ දොර හිමින් හිමින් ඇරෙනව නේද? දුවපන් කසුන්. ඒ ඇරෙන්නේ දොර නෙවෙයි. ඒක ඇතුලෙන් කවුද අපිව ඇතුලට අදිනවා? මගේ ඔරලෝසුව නැවතුණු වෙලාව ඔබට පේනව නේද? ඒ වෙලාවම තමයි දැන් උඹේ අතේ තියෙන ඔරලෝසුවෙත් පෙන්වන්නේ. මේ මීදු මස්සේ දකින්න දේවල් විශ්වාස කරන්න එපා මහත්තයා. මෙහි ඇස්වලට පේන දේට වඩා නොපෙනෙන දේවල් වැඩි. කසුන් බලපන්. මගේ ඔරලෝසුව 10:15ට නැවතිලා. හරියටම අපි මේ වලව්ව ඇතුළට පය තියපු වෙලාවෙමයි ඒක වෙලා තියෙන්නේ. හැබැයි බය වෙන්න එපා පුතේ. මම හැමදේම පැහැදිලි කරන්න. මගේ එකත් එහෙමයි සජිත්. මේක අහම්බයක් වෙන්න බෑ. මුළු වලව්වම එකම නිහඟතාවයක ගිලිලා වගේ දැනෙන්නේ ඒකයි. වේලාව කියන්නේ මේ වලව්වට අදාළ දෙයක් නෙවෙයි මහත්තයෝ. මෙහි ඉන්න අයට අතීතයයි වර්තමානයයි දෙකම එකයි. මොකක්ද ඒ කතාවේ තේරුම? ඔබ කියන්නේ මේ වලව්ව ඇතුලේ කාලය නතර වෙලා කියලාද? එහෙම කිව්වොත් වැරදි නෑ පුතේ. මේ වලව්ව කාලය ගිලගත්තු තැනක්. දකින්න නැතිනේ අර උඩ තට්ටුවේ තියෙන ලොකු පෙන්ඩුලම් ඔරලෝසුව. ඒක නැවතුනේ 1948 අවුරුද්දේ අද වගේ දවසක. එදා තමයි මේ වලව්වේ අයිතිකාර මුදලිතුමා අන්තිම වතාවට පණ පිටින් හිටියේ. මුදලිතුමාට මොකද වුනේ? මිනිස්සු කියන්නේ එයා අතුරුදහන් වුණා කියලා. එයා අතුරුදහන් වුණා. අතුරුදහන් වුණේ නැහැ මහත්තයෝ. එයා තවමත් මේ බිත්ති අස්සේ ඉන්නවා. එයා සමහර රැට මේ පෙන්ඩුලම් ඔරලෝසුව නිකම්ම වැඩ කරන්න ගන්නවා. සද්දේ ඇහෙනවා. ඒ කියන්නේ මුදලි අමුත්තන් පිළිගන්න ලෑස්ති වෙනවා. මට නම් මේක හරියන්නේ නැහැ. කසුන් අපි යමු. මේ මිනිස්සයා කියන කතා ඇහුවම මගේ ඇඟ හිරි වැටෙනවා. එහෙනම් අපි යමු. ඉක්මනට එන්න. යන්න. දැන් යන්න බෑ මහත්තයෝ. බලන්න පිටිපස්සේ දොර දිහා. ඒක ඇරුණේ මම නෙවෙයි. මේ වලව්ව විසින්මයි. දැන් ඒක වහලත් ඉවරයි. දෙවියනේ මේක අගුළු දාලා. සජිත් අපිට එළියට යන්න බෑ. මේක අගුළු දාලා. ඔබ කවුද? ඇයි අපිට මෙහෙම කරන්නේ? මම මඟ පෙන්වන්නෙක් විතරයි. හැබැයි අද රෑ මම ඔයාලව පන්නන්නේ නැහැ. මම ඔයාලව එක්කගෙන යන්නේ එයා ඉන්න තැනට.